Hello friends. Idin hoyala hondin inna kiya hitana. Idin moga wenni friends ni. Idin maat hondin inna. Idin hoyala hondin inna. Comment ad dayanna boys idin hondin inna kiya ni friends. Narki inna kiya hadasna mi friends. Idin hoyala hondin inna හැමදාම friends. ඉතින් friends අද මම ගන්න යන්නේ ඔයාලට මගේ trading hall එක වෙන්න එක තමයි friends. ඉතින් යකෝ උඹ කොහොමද බං ඕක ඇතුළට ගියේ? මාර බඩුවක්. එළියට බහලා. බැරිද? මට ඇතුළට යන්න පොඩ්ඩක් ඇතුළට. යමක් චුට්ට ආශ්‍රය කරන්න මචං. යම. මචං කොහේ? කැවදුවා? කැවෙන්නේ? හරි. thanks මචං. thanks. bro එහෙනම් අපි බලමු එන්චාන් room එක. එන්චාන්ඩින් room එක trading hall බං. මෙන්න මෙතන මම දාලා දෙනවා friends. කවුද මුන්ට කියන්නේ librarian ලා set එකම දාලා ඉන්නවා. ඉතින් මගේ වැදගත්ම එක තමයි මේ ඉන්නේ boys ඉතින්. අනේ දැන් මොකක්ද දෙන්නේ මට friends smooth දෙනවා mending. මගේ mending ගන්නවා මම කාපු කට්ටා boys. ඉතින් ඔයාලට ගේන්න බැරි වුණත් ඒක හින්දා තමයි friends ගොඩක් දිග වීඩියෝ එකක් වෙනවා හැමුණා. ඉතින් මට ස්පීඩ් කරලා දාන්න බෑ මම voice කරන හින්දා අන්න එක තමයි ප්‍රශ්නේ. ඉතින් friends smooth දෙනවා channel in තුයි punch තුයි අනේ friends මම නම් දන්නේ ඔය මොකක් වෙනවද කියලා. ඉතින් smooth දෙනවා මට unbreaking ද හිත friends. නෑ frost walker තුයි blast protection 3 ටිකක් වටිනවා boys. ඉතින් මූ දෙනවා මට impalin 3 තුයි silk touch තුයි impalin නම් දන්නේ friends silk touch නම් දන්නවා. ඉතින් friends මෙතන train මොකද දෙන්නේ unbreaking 1 දෙනවා friends. ඉතින් unbreaking 1 වලින් unbreaking 3 හදාගන්න පුළුවන් boys. මේකෙන් දවුලන්න මූ දෙනවා friends silk touch තුයි multi shot තුයි. multi shot කියන එක නම් මම දන්නේ friends. ඒක මම හිතන්නේ sword එක දාන්න නැත්නම් multi shot දෙපාරක් වදිනවා හිතන්නේ. එතකොට මූ දෙනවා මට silk touch තුයි හරි friends ඉතින් අපි බලමු අනිත් කට්ටිය දෙන්නේ මොනවද කියලා. ඒක මම ඔබට දුන්නේ librarian රසාවනේ. මම මේක දරන් තියෙන රසාව. හරි කමන්න friends අපි බලමු මොනවද දෙන්නේ. කෝටු 32කට එමරල්ඩ් එකකට දෙනවා arrow 16ක් හොඳයි. මම business එක දිගටම තියාගන්න ඕන. ඔක්කොයි කියන්නේ බා. යමනෝද දෙන්නේ 26ක් ෆෝටෝ 26ට එමරල්ඩ් එකට arrow 16ක් දෙනවලු. කොට යමනෝද දෙන්නේ කෝටු 26ට එමරල්ඩ් එකයි. එතකොට ඔබතුමා කෝටු 26ට එමරල්ඩ් එකට arrow 16. එතකොට ඔබතුමා කෝටු 31ට එමරල්ඩ් එකයි. දුක්කිර පොච්චිය මුගේ ගරම් boys. කරන් කියන්නේ අයිති දෙන්නේ මම මොකක්ද කරන රස්සාව මේසන්ද මචං බට දින මේසන් නෙමෙයි නෑ ලෙදර් වර්ක් කෙනෙක් ලෙදර් වර්ක් නම් වැඩ නෑ boys. ඉතින් මූ අරන් තියෙන රස්සාව friends මම දන්නේ මේ ආමර කියලා රස්සාවක්. හැබැයි friends මූ පට අඩුව ආමර දෙනවා 22ද අයන් 3ට එමරල්ඩ් එකක් දෙනවා boys මූ. ඉතින් මේ එමරල්ඩ් ලාභ කට් එකට එමරල්ඩ් එකයි ඩයමන්ඩ් එකට එමරල්ඩ් එකයි. දුක්කිර අපච්චි මුගේ ගලම් boys. දැන් friends මූ කවුද මම ක්ලෙරික් කෙනෙක්. ඉතින් අහන්න එපා මේක කොහොමද ගත්තේ කියලා. අහන්න එපා කිව්වම අහන්න එපා බං. ඉතින් හරි අහන්න එපා. අඩු හරි බං හරි. අයිත් නෑ. මෙතන රේල් ටිකක් තියෙනවා boys. අපි රේල් ටික ගලවගමු. රේල් වටිනවා boys රේල්. මෙතන friends villagers ලා ගෙට පයින්නවා හයි සිග්නල් උන්ට රස්සාව දීලා අයි ගලවලා අයි තියන්නේ අධි friends සමහර කලාවට පනිනවා. එතකොට මේ ගෙට දුවනවා friends. ඊට පස්සේ අන්න එහෙම තමයි friends ගොඩක් කට්ටිය වල්ලගත්ත දොරක් නැහැ friends ඒක හින්දා අපිට නැහැ friends අපි නිදාගමු අපි දැන් friends මේ episode එක කියන්න බැරුණානේ friends. මේ episode number 7 boys 7 episode එක කියන්න බැරුණා මුලදීම මගේ sugar cane වගාවත් හොදලා තියෙනවා boys. අපි sugar cane ටිකකුත් කඩාගමු. ඉතින් friends මේ දෙන්නේ වගේ මොකද්ද friends XP farm එක මම ඊළඟ වීඩියෝ තමයි මේ XP farm එක ඒ වීඩියෝ එක කරලා තමයි friends මේක කරන්න ඕනේ. එතකොට අරක් කරලා උනාට පස්සේ තමයි friends මට මේ XP farm එක ඉස්සෙල් XP farm friends trading hall එක ඉස්සෙල් දම් දෙවන හොඳයි කියලා තේරුනේ. ඉතින් ඒක හින්දා තමයි friends එහෙම උනේ. ඉතින් friends ඊළඟ වීඩියෝ එකට ඔය XP farm එක වීඩියෝ එක වැටෙනවා boys. ඉතින් ඔයාලා ඒකත් බලන්න. මම කලින් වීඩියෝ එක boys කට්ටිය බලලා තිබෙන්නේ නැහැ ඉතින් කැතට ඉතින් කලින් වීඩියෝ එච්චර දෙනෙක් බලලා තිබෙන්නේ නැහැ. ඒ මේක කල් දින මම කමන හරක් ඉන්නවා friends හරක්. අපි තියෙන friends මේක ගලවමු. ඩොට් ට්‍රේඩර් කෙනෙක් ඉන්නවා බලන්න වැඩ නැහැ අයියා.
හරි ෆ්‍රෙන්ඩ්ස් අපි sugar cane ගලව ගමු. sugar cane වෙන ගොඩක් හොයන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඊට පස්සේ අපිට තියෙන්නේ පොත් හදලා විකුණන්නත් පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. පොත් 4ටද කොහෙද එමරල්ඩ් එකක් දෙනවා. ෆ්‍රෙන්ඩ්ස් හොඳට බිස්නස් ගන්න කියලා මේ විකුණන එක නවත්තනවනේ. මම ඒක ප්‍රශ්නේ. එමරල්ඩ් දෙන එක නවත්තනවා. ටික වෙලා ගිහිල්ලා ගැලවුණා කමන්නේ අපි පස්සේ හදමු බොයිස්. කරලා මේක දැන් හදලා එමු. මේ වගේ ෆ්‍රෙන්ඩ්ස් හදන්න ඕන. දැන් අපිට අයික් ගන්න වෙන්නේ නැහැ. ස්ටැක් 3කට ආසන්නව තියෙනවා බොයිස්. ස්ටැක් 3ක් තියෙනවා. ඔන්න හරියටම දැන් 3යිද නේ. තව එකක් තිබ්බොත් 3යි බොයිස්. අනේ 3කට වැඩි තියෙනවා බොයිස්. ඔන්න හරි. 3කට වැඩි බොයිස් දැන්. මෙතනක් තියෙනවා. හරි බොයිස් අපි පොත් හදලා විකුණමු දැන්. මේකට හරියන්නේ නැහැ බොයිස්. මෙන්න මේ ෆාම් නම් හරියන්නේ නැහැ ඉතින්. වැඩක් නැහැ. මම ෆ්‍රෙන්ඩ්ස් ජොබ් මාරු කරන්න ඕනේ. මම දැන් අර ලයිබ්‍රරියෙන් ජොබ් එක අරගෙන. ඉතින් කොහොමද මම මේක කරන්නේ? ෆ්‍රෙන්ඩ්ස් මුන්ට ජොබ් දෙන්න ගිහලා ෆ්‍රෙන්ඩ්ස් මම ඔයාලට වෙන්නන්න ජොබ් දෙන්න ගිහලා මේ සේරම කාගත්තා මම සේරම මේ යන්න ගිහලා වෙන්නන්න බොයිස්. මුන්ට ජොබ් දෙන්න ගිහලා මම මේවත් තුල තියෙන ජොබ් ගන්නවා බොයිස්. සේරම ගැලෙව්වා. මේ අදල් තිබ්බ සේරම ජොබ් ගන්නවා ෆ්‍රෙන්ඩ්ස්. ස්ටෝන් කට් එකක් තිබ්බා. ස්ටෝන් කටේ ජොබ් එකක් ගත්තා ෆ්‍රෙන්ඩ්ස්. එපා වෙනවා බොයිස්. ඉතින් සේරම ගැලෙව්වා මම. පොත් තිබිලා බොයිස් මං ගාව කලින්. අද පොත් ටික අපි ඉතින් මේ බුක් ටික ගිහිල්ලා විකුණමු බොයිස්. ඊට පස්සේ අරුන් මාස්ටර් ලෙවල් එකට ගන්න ඕනේ ඉතින්. අපි සුපිරියක් තමයි කවුද මම පොත් ගන්නේ. මට සිරි. සේරම පොත් ගන්නවා. අපි අඩුවටම පොත් ගන්න එකට ඉස්සෙල්ලා විකුණමු. අඩුවට කියන්නේ එක පොතට එමරල්ඩ් එක දෙන එකක් ඉන්නේ නේද? අන්න දෙනවා බොයිස්. කයි මෝ ස්ටොක් නැතුව බොයිස් ස්ටොක්. එමරල්ඩ් අම්මට සිරි මම අතේ තියාගෙන ඉන්නේ බොයිස්. ස්ටොක් නැතුව බොයිස්. XP ගන්න හොඳ ක්‍රමය බොයිස්. මම එක වතකට එමරල්ඩ් එක ගන්න දෙනවනේ. අට බොයිස් ඉතින් එමරල්ඩ් ඉතින් නැතිනම් ෆ්‍රෙන්ඩ්ස් එමරල්ඩ් ඉතින් මෝ ස්ටොක් නවත්තලා ගන්න ඕන. ස්ටොක් නවත්තුවා. දෙන්න මචං පුත්තට එමරල්ඩ් ස්ටොක් නවත්තුවා. තොට නැද්ද? පොත් 3ට කමන්නේ. එමරල්ඩ් නේ ඕනේ බොයිස් ඉතින් හරි. ස්ටොක් නවත්තුවේ නෑ. හැබැයි මේක පොත් ඉවරුණා බොයිස්. පොත් නෑ. ඔබ මොන ලෙවල් එකේද මචං ඉන්නේ? එක්ස්පර්ට් මාස්ටර් නේ. එක්ස්පර්ට් තවට උඹ මත් එක්ස්පර්ට් ලෙවල්. සේරම් බොයිස් එක්ස්පර්ට් ලෙවල් එකේ ඉන්නේ. ෆ්‍රෙන්ඩ්ස් එමරල්ඩ් එකක් ගහන් ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. බිලට් එකේ එමරල්ඩ් ගහන්. අඩෝ එමරල්ඩ් 3කට බුක් ෂෙල්ෆ් එකක් දෙනවලු බොයිස්. ඒක අනිත් පැත්තට ගන්න බැරිද බං? එමරල්ඩ් 3ක් නෑ නේ ඊට වැඩි ලාභනේ. මොස් පොත් 3ක් අරගෙන එමරල්ඩ් 3ක් ගන්න එක. අපි කොළ හදන් ඉමු දැන් කොළ ටිකක් හදන් ඉන්න. කොළ ටිකක් හදන් ඉමු බොයිස්. අපි ඒක විකුණමු ඊට පස්සේ හදලා. මේ බොයිස් කොළ ස්ටැක් දෙකක් හදාගමු ෆ්‍රෙන්ඩ්ස් කොළ වලින්. කොළ වලදී පොත් හදාගත්තා ලාභයි වගේ බොයිස්. පොත් ටිකක්ම හදාගන්නවා. ස්ටැක් දෙකක් හදාගෙන අපි ලෙදර් ටිකක් කරන් ඉන්නේ යම් බොයිස්. මේ හරක් ෆාම් එකේ ලෙදර් ඇති. ඩෙසිපාර වල යන්නේ බොයිස් අපි. ෆ්‍රෙන්ඩ්ස් ලෙදර් තියනවාද? මෙතන ස්ටැක් එකකට වැඩි ලෙදර් තියෙනවා බොයිස්. මම ගොඩක් මේ කරා බොයිස්. ඉතින් ඒක හින්දා තියෙනවා. අපි මස් ටිකක් තරන් යමු. තමරක පිච්චිලා නැතුව මස් තියෙනවා බොයිස්. හරි අපි දැන් ගියා බුක්ස් හදමු බුක්ස්. ඔල මේ බුක්ස් පටලස් නේවා. මාළු නෑනේ මාළු මේ ළඟ හරි එකම මුහුදක් දැක්කේ නේ බොයිස්. අපි බුක්ස් හදන්න බොයිස්. මට මතක විදියට මෙන්න මෙහෙම තමයි. නෑ බුක්ස් නෙමෙයි දැන් ලෙඩ එකක්. දැක්කද බොයිස්? පොත් හදන ක්‍රමය. ෆ්‍රෙන්ඩ්ස් පොත් හදාගමු. මේකේ පොත් හදාගමු. පොත් ස්ටැක් එකම නෑනේ බොයිස්.
තියෙන ෂෙයාර් එකෙන්ම හදලා දාමු බොයිස්. හරි පොත් 45ක් තියෙනවා. දැන් බලමු අර ස්ටොක් ආයි දීලාද කියලා. ස්ටොක් කළාද කියලා බලමු බඩු. එමරල්ඩ් දෙනවද මචං? අඩෝ එමරල්ඩ් දෙනවද මචං? මොදනවද? බොයිචරද බං අඩෝ නෑ දැන් දෙන්න බොයිස්. ඉතින් මම ආයෙත් රීස්ටොක් කරන්න කයින්දල් තමයි දෙන්න වෙන්නේ බොයිස්. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මම අද මෙතනින් වීඩියෝ එක නවත්තනවා බොයිස්. එහෙනම් ඊළඟ වීඩියෝ එක XP farm එක හදන වීඩියෝ එක බලන්න ෆ්‍රෙන්ඩ්ස්. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි ගිහලා නම් තවත් වීඩියෝ එකක් හම්බ වෙනකන් goodbye boys.